Hi guys, මොකද වෙන්නේ? ඉතින් අද අපි ඔයාලට ගෙනාවා අපේ channel එකේ behind the scenes ටිකක්. ඉතින් මේකේ අපි කරන්නේ පහුගිය අපි කරපු වීඩියෝ වල behind the scenes ටිකක්. ඉතින් ඔයාලා දන්නවා ඇති අපේ මෝඩ දෝනි ඉතින් ඇවිල්ලා තියෙනවා. ඒකෙත් behind the scenes අපි කරනවා. ඉතින් ඔයාලා අමතක නොකර subscribe කරලා තියාගන්න අපේ channel එක. ඉදිරියට මෝඩ දෝනි එකේ behind the scenes එනවා. ඉතින් අද අපි කරන්න යන්නේ ඕජා බෝඩ් එක. ඉතින් ඒකට අපේ සෙට් එක රෙඩි වෙලා ඉන්නවා. ඉතින් අපිත් එක්ක යාළුවෙක් ඉන්නවා. ඉතින් අද මොකක්ද අපි කරන්නේ? අද ඕජා බෝඩ් අලුත් වීඩියෝ එක තමයි අද අපි ගෙන්නන්නේ. ඕගොල්ලෝ බලන්නත් ඇති. දැන්ට අපි දාලා මේ වීඩියෝ එකටදී අපි දාලා ඇති ඕජා බෝඩ් වීඩියෝ එක. ඒ නිසා අනිවාර්යෙන් මේ ඒකේ behind the scene උත් දාමුනේ. ඔව්. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් සෙට් එක එනවා හිරුසලා හැම තව නෑ. guys ඉතින් දැන් ඔයගලට පෙන්වන්න යන්නේ අපේ මෝඩ දෝනි part 2 එකේ. ඉතින් තමයි වීඩියෝ එක දාලා නැහැ. ඉතින් ඒ මෝඩ දෝනි part 2 එකේ මේ කරපු වීඩියෝස් වල behind the scenes ටිකක් තමයි දැන් ඔයාලට පෙන්නන්න යන්නේ. ඉතින් ටික බලන්න. ආයි guys ඉතින් අද අපි මෝඩ දෝනි part 2 එකේ shooting යනවා. ඉතින් අද ඉතින් ඒ වැඩ කටයුතු තමයි වෙන්නේ. ඉතින් බය වෙන්න එපා බං. කොහොමත් අපි තමයි දිනන්නේ යන්නනේ. බය දැන් අපි තමයි නිදන්නේ. මේ මම මැදින් කරන්නේ. තොපිලා වගේ දෝනිට ගත්ත අලුත් බයිසිකල් නේද? තොපිලාට Hi guys, ඉතින් අද අපි යන්නේ ත්‍රිපෝෂ ෆැමිලි අයියාගෙන් කොණ්ඩේ කපන්න. අනේ මම කානකො නිමතත් එක්ක. Okay. මේ ගංගා ස්කෝත කරගත්ත. මේ ගංගා ස්කෝත කබරේ උඹට වතුර ගෙනාවද? එමයි කන්නාඩි දෙක. යකෝ අපි අම්මත් ඇවිල්ලා. තොපිලා මං ඇදේ. බෝල් කඩන්නද? ගෙදර වලින් කො ගෙදර වලින් කොද ගෙදර වලින් ලා Bang. අයියා කබෙට්ටම් නරන්දා දෙයි මත පෙන්නක පෙන්නන්න මං ඔයාලට මේ නෑ ආයි කට් ගන්න කො නැති මොකද්ද? කියන්න. ආන්නේ බය තියාගන්න. මොකද්ද? ඕගොල්ලෝ තමයි මගේ හැටි වල. ඕගොල්ලෝ තමයි. ඕගොල්ලෝ තමයි. මොකද? ඕගොල්ලෝ තමයි මගේ. ඕගොල්ලෝ තමයි. ඕගොල්ලෝ තමයි මගේ හැටි. ඕගොල්ලෝ තමයි මගේ හැටි දන්නේ. ඕගොල්ලෝ තමයි. Get some help. ටිකක් ඉන්නකෝ. දැන් ආයේ මේක ඔන්නේ. Oh no! මේක ඔන්නේ. මේක ඔන්නේ. මේක ඔන්නේ. හරි හරි යන්නේ. ඒකද? කියන්න. කියන්න. TikTok නම් කොච්චර බැලුවා? TikTok නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ. මේක දෙනා මට කිසි නිසාවක් නැහැ. මේක දෙනා මට කිසි නිසාවක් නැහැ. මොකද්ද? මේක දෙනා මට කිසි නිසාවක් නැහැ. ඒද නම් මම ශිෂ්‍යයන්ද Auntie! කට් යකෝ තොට පිස්සු දෙයක්වා උඹ දැක්කනේ එදා ක්ලාස් මම මෙහෙනේ මං දියා මේ කවුරු හරි ඉන්නවද? එපා මට බයයි අර ඔයන් ගිහලා මං ගිහින් කට්ටයි එපා මම ගිහින් යන්න
ආයි ගන්නකො කියපන් අන්තිමට ගොඩක් අය ලිසයයි මට මං ගැන විශ්වාසයි විශ්වාසයි මගේ පිහාට මෙච්චරක් හෙව්වද යකෝ ඇයි බං ඉස්සරහ දොරෙන් එන්න නැතුව පිටිපස්ස දොරට ඇවිල්ලා ගහන්නේ පූජා නෙවෙයි යකෝ අවුජා අවුජාද ඕජාද ඕජා නෑ අවුජාද යාගනි මේ උඹ අපි ගියාට පස්සේනේ කට්ට ටයර් ලොකු බෝඩ් එක මන් දිහා බලපන් යකෝ මේක සෙල්ලම බං මේ සෙල්ලමෙන් යකෝ යස් කියලා වුත් යක්කු ඉන්නවා ඒ කියන්නේ ඒ රැඳී මොඩයා මේකෙන් අපිට අක්කුත් එක්ක කතා කරන්න ඕනේ. යකෝ මු දැන් යකෙක් වුණා කලින් මිනිස්සෙන්නේ පොඩ්ඩක් ගරුත්වයක් දීලා මුදක් කතා කරගන්න. ඔයාගේ නම මොකක්ද? ඉහායේ ගිය බං කොහොමද දැන් උඹලා කොහෙද යන්නේ? හරි මේක පතුල පඳලාන්නේ නෝ. ඉන්නේ මට මොකද්ද? පාඩු ඉඳපන්කො බං. ඔයා අපිත් එක්ක කතා කරන්න කැමතිද? දීවනානේ. අයියෝ ඔළුව වැදුනා. කොහෙද බං උඹලටත් මහා සෙල්ලම් කරනකොට දෙයක් නාගේ. කට් ආගෙන. අයියෝ කොයි වෙලාවද බං ඔළුව වැදුනේ බලපල්ල. කට් ආගෙන. ඇයි බං ටිකට් ගානේ අපි බයිසිකලේ එනකොල්ල බයිසිකලේ හරියට කියපන්කෝ. ඒ දැන් මෙහෙ ගියන්ස නගින්න ඉන්නද? නෑ කට් ආයෙ බස්. ඉතින් guys ඔය විදිහට තමයි ඉතින් behind the scenes ටික අපිට දෙන්න පුළුවන් වුණේ. ඉතින් ඒකේ ලොකුවටම ඉතින් behind the scenes ටිකක් නැහැ. ඉතින් අපි ඉස්සරහට behind the scenes වෙනම ගහනවා. ඒ කියුවේ අපේ අලුත් channel එක පටන් ගන්න අපේ අකිල් සහෝදරයා. ඉතින් ඒ channel එකේ ඔයාලට වෙනම behind the scenes ටිකක් බලා ගන්න පුළුවන් ආතල්. අපි මේකේ සාමාන්‍ය අර ගත්ත main clip එක මම හරිය එහෙම දාන්න නිසා තමයි අර පොඩ්ඩක් අපිට වැඩිපුර දෙන්න බැරි වුණේ. ඉතින් අපි අවුරුද්දට වෙඩිත් දානවා. ඉතින් මේ ඉස්සරහට අපි අකිල් channel එකෙන් superior behind the scenes ටික ගේනවා. ඉතින් මේ behind the scenes වල videos ඕන videos ඔයගොල්ලෝ බලන්න කමෙන්ට් කරන් යන්න. ඒවත් අපි ගේනවා. ඉතින් ඒ වගේ මෝඩ දෝනි 2 බලන්න ලෑස්ති වෙන්න. ඉතින් ඕජා බෝඩ් 2 අපි සමහර විට ගෙනෙයි. ඉතින් මෝඩ දෝනි 2 අපි ඉස්සරහට ගේනවා. ඉතින් එච්චරයි. ඉතින් අපි අද රීහින් එන්නම් හැමෝටම goodbye.